මම චානක බණ්ඩාර ජනාරගලේ පුර සංවිධාන ප්‍රධාන ලේකම්. අපි අද චරිත් දිලිෂාන්ට යුක්තිය ඉටු වෙනතුරු අධිකරණයට පැමිණියා. චරිත් දිලිෂාන්ගේ නවක වදේ හේතුවෙන් මියගේ නඩුව අද එම නඩුකරය සඳහා සහභාගී වීම සඳහා අපි පැමිණියා. අපි අද දිනේදී බලංගොඩට පැමිණියේ චරිත් දිලිෂාන් වෙනුවෙන් අපේ මතය රටට ප්‍රකාශ කරන්න. අපි දන්නවා නවක වදේ හේතුවෙන් දැන් ඔහු මිය ගිහින් ඉවරයි. හැබැයි මොනම හේතුවක් නිසාවත් මින් ඉදිරියට විශ්වවිද්‍යාල අපේ ශිෂ්‍යයන්ට නවකවදේ වෙන්නත් බෑ, නවකවදේලා මැරෙන්නත් බෑ. මොනම හේතුවක් නිසා මින් මත්තර නවකවදේ මේකෙන් තුරන් වෙන්න ඕන. මේක කරන්න දෙන්න බෑ. හැබැයි අපි පහුගිය දවසක ගාලු මහෝදර විරෝධතාවයක් දියත් කරා නවකවදේ නවත්තන්න, විශ්වවිද්‍යාල නවකවදේ කරන අයට එරෙහිව මරණීය දඬුවම් දක්වා නීති සම්පාදනය කරන්න කියලා අපි විරෝධතාවය සංවිධානය කරා. පසු අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධීකරණ කාර්යාලයත් එක්ක සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවකදී ඒ නිලධාරියා ප්‍රකාශ කරේ ජනාධිපතිතුමා කිව්වා නවකවදේ හින්දා මීට පස්සේ කිසිම කෙනෙක් මැරෙන්න බෑ කියලා. අපි එවනම් අහනවා ඒක ආණ්ඩුවේ මතයද ජනාධිපතිතුමාගේ මතයද මහජන සම්බන්ධතා අංශේ අපිත් එක්ක කතා කරපු සම්බන්ධීකරණ නිලධාරියාගේ මතයද? දැන් හිත බරපතල සැකයක් තියෙනවා අපිට තවමත් විශ්වවිද්‍යාල තුල නවකවදේ ක්‍රියාත්මක වෙනවයි කියලා. ඒ කියන්නේ අපි පැහැදිලිවම ආණ්ඩුවට බලපෑමක් කරනවා විශ්වවිද්‍යාල තුල නවකවදය තුරන් කරන්න වහාම නීති අනපන සම්පාදනය කරන්න කටයුතු කරන්න කියලා. ඒක අපි කියනවා අද අපිට දැනගන්න ලැබුණා මේ නඩු දවසේ අද මේට චරිත් දිල්ෂාන්ගේ මව සහ පියා පැමිණෙන්නේ නැහැ කියලා. අපි දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. ඔවුන්ගේ වචනත් එක්ක අපිට කතා කරනකොට අපිට බරපතල සැකයක් ඇති වුණා. ඒ අදහස් එක්ක කවුද අද දිනේදී චරිත් දිල්ෂාන් වෙනුවෙන් මේ උසාවියට අධිකරණයට එන්න එපා කියලා කවුද කිව්වේ? අපි අහනවා ශ්‍රී ලංකා පොලිසියද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද නැත්නම් මේ ආණ්ඩුවද නැත්නම් වෙනත් පුද්ගලයෙක්ව නිර්නාමිකව ඒ තාත්තර අම්මටයි බලපෑම් කරාද කියලා අපිට දැන් බරපතල සැකයක් ඇති වෙනවා. ඒකින්ද අපි කියනවා කවුරු මේ නඩුව යටපත් කරන්න හැදුවත් මේකට ජනතාවගේ අවධානය යොමු වෙන එක නවත්තන්න හැදුවත් ජනමාධ්‍ය මේකට කරන අවධානය නවත්තන්න හැදුවත් කවුරු අතහැරියත් චරිත් දිල්ෂාන් වෙනුවෙන් අපි කරන සටන අතාරින්නේ නැහැ. විශ්වවිද්‍යාලවල නවකවදේ තුරන් කරන තුරුම අපි මේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා. ඒකින්ද චරිත් දිල්ෂාන්ගේ අම්මට තාත්තට සියලු දෙනාටම අපි පැහැදිලිව කියනවා. ඒ වගේම අනිකුත් විශ්වවිද්‍යාල ඉන්න ශිෂ්‍යයන්ගේ දූ දරුවන්ගේ අම්මලා තාත්තලාට කියනවා ඔබ බය වෙන්න එපා නවකවද මාරයන්ට එරෙහිව අපි පාරට බහලා සටන පටන් අරන් තියෙන. ඒකින්ද නවකවදේ කරන අලුගෝසුවන්ග මාරයන්ග විශ්වවිද්‍යාලයෙන් පළවා හරින විශ්වවිද්‍යාලයට ගිහිල්ලා දරුවන්ට නිදහසේ අධ්‍යාපනය කරන්න තියෙන අයිතිය වෙනුවෙන් අපි හෙට දවසේ පාරට බහලා අනිවාර්යයෙන් මේ හඬ නගනවමයි. ඒකින්ද අපි කියනවා චරිත් දිල්ෂාන්ට යුක්තිය ඉෂ්ට වෙනතුරු චරිත් දිල්ෂාන් මේ රටේ අවසාන මියගිය නවකවදේ හේතුවෙන් මියගිය අවසාන ශිෂ්‍යයා කරන තුරු වෙන තුරු මින් ඉදිරියට මොනම හේතුවක් නිසාවත් මේ රටේ විශ්වවිද්‍යාලවල නවකවදේ නිසාවත් නවකවදේ හේතුවෙන්වත් මොනම හිංසාවක් ශිෂ්‍යයන්ට හිංසා පීඩන තාඩන වෙන්න දෙන්න බෑ කියන මතය අපි ජනතාවට කියමින් අපි කියනවා නැගී සිටින පෙරට එන්න නොබියවමු කතා කරන්න. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඉන්න සහෝදර සහෝදරයන්ට අපි කියනවා අපි ඔබ වෙනුවෙන් ඔබේ සටන පාට අරන් ඇවිල්ලා තියෙනවා. අපි කියනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට මහා ශිෂ්‍ය සංගම් වලට ඕගොල්ලෝ කවද්ද කතා කරේ නවකවදේට විරුද්ධව? නවකවදේට විරුද්ධව ඔය ඉන්න ශිෂ්‍ය සංගම් කතා කරලා නැහැ, කට ඇරලා නැහැ. ලහිරු වීරසේකරලා, වසන්ත මුදලිගේලා ඔය කවුරුත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කිසිම කෙනෙක් නවකවදේට විරෝධීව කතා කරලා නැහැ. ඒකින්ද අපි කියනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හෝ මහා ශිෂ්‍ය සංගම් හෝ මේ රටේ තියෙනවා නම් කතා කරන නවකවදේට විරුද්ධව කට ඇරින තමන්ගේ දේශපාලන මතය විතරක් තමන් කරපින්නගෙන යන්න ශිෂ්‍ය සංගම් හදලා මේ රටේ දරුවන්ගේ ජීවිත බිල්ලට ගන්නව නම් ඒ ශිෂ්‍ය සංගම් වලට විරුද්ධව අපි ඉදිරියේදී නැගී සිටිනවා අපේ මතය ප්‍රකාශ කරනවා. ඒකින්ද විශ්වවිද්‍යාල තුර නවකවදේ තුරන් කරන තුරු සහ මුලින්ම නවකවදේ ඉවත් කරන තුරු අපි මේ රටේ ජනතාව හන්දියක් ගන්න පාරක් ගහන ගිහලා ආයතනයක් සෑම තැනම මේ රටේ සියලුම පුරවැසියන් දැනුවත් කළා. අපි කියනවා මේ රටේ විශ්වවිද්‍යාල බේරා ගන්නවා. ඒ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරන දරුවන්ට නිදහස ගිහිල්ලා ඉගෙන ගන්න පරිසර නැති කරන ඒ වල්ලුන් මත්තකයන්ට එරෙහිව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න, මරණීය දණ්ඩනය පනවන්න, නවකවද අලුගෝසුවන්ට එරෙහිව එල්ලුම් ගස් යවන්න නීති රීති මේ රටේ සම්පාදනය විය යුතුයි කියලා අපි ආණ්ඩුවට මතක් කරනවා. මේක යට ගහන්න හදන්න එපා. මේ චරිත් දිල්ෂාන්ගේ
ඝාතනය සම්බන්ධයෙන් වග උත්තරකාරුවන්ට දැඩි දඬුවම් පැමිණිට අවශ්‍ය නීති අනපනත් සම්පාදනය කරලා වහාම ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවට මේ අවස්ථාවේදී මතක් කරලා බලපෑම් මෙන් යුතුව කතා කරලා කියනවා. බොහොම ස්තුතියි.